සාන්ති කුරුසිය අධ්‍යාලමෙන් අපේ සතුරන්ගෙන් අප ගලවා දේවා. අපගේ දිවි ස්වාමිනී පිතාගේ පුත්‍රයාගේ ඉස්ප්‍රිතු සාන්තුගේ නාමයෙන් ආමෙන්. අතිප්‍රේමනීය පියාණෙනි, මේ සුන්දර උදෑසන ඔබ වහන්සේගේ ජීවමාන හස්තයට අපගේ ජීවිත භාර කරමු. ප්‍රේමනීය වූ පියාණෙනි, අපගේ පවුල් ආශිර්වාද කළ මැනව අපේ කෙනෙකා සමග ඔබ වහන්සේගේ ප්‍රේමය බෙදා ගැනීමටත් ඒ තුළ යැපෙන්නටත් අපහට පිහිටුව මැනව. ආත්මාර්ථකාමී ලෝකයෙන් පරාර්ථකාමී ලෝකයක් සොයා යන්නට අපහට පිහිටුව මැනව. අතිශුද්ධෝ පියාණෙනි, අප සිටින දුබල තැනින් ප්‍රබල තැනට යන්නට අවශ්‍ය ගැඹුරු අධ්‍යාත්මික සවියක්, දෙවිඳුන් සෙවීමේ පිපාසයක් අප හදවත් තුළ ජනිත කළ මැනව. ඒ සඳහා අප ජීවිත මෙහෙයවුව මැනව. අප ජීවිතවල ඇතුළාන්ත අරගලය දන්නා දකිනා ඔබ වහන්සේ සෑම ජීවිත සංසිද්ධියක් හරහාම ඔබ වහන්සේව මහිමයට පත් කරන්නට අපගේ වචන ක්‍රියාවන් නිරන්තරයෙන් ස්පර්ශ කළ මැනව. අප ජීවිතය තුළ අර්ථවාන්විත පිබිදීමක් ඇති කර ශුද්ධවන්ත ජීවිත පැවැත්මකට එතර කළ මැනව. නිරතුරු ඔබ වහන්සේට ප්‍රශංසා කරමින් විශ්වාසයෙන් පොහොසත්ව අභ්‍යන්තරික සාමය පිරුණු ප්‍රීතිමත් ජීවිතයකට අප යොමු කළ මැනව. ලෝකයේ තුල අන්ධකාරය දුරු කළ ආලෝකයාණෙනි, අප අන්ධකාර ජීවිතවලට ආලෝකය නැමැති ක්‍රිස්තුස් වහන්සේව අයිති කරගන්නට අවැසි දේව වචනේ නැමැති ආලෝකයෙන් අප ජීවිත ආලෝකමත් කළ මැනව. නිරන්තරයෙන් දේව වචනයට සවන් දෙමින් යාඥාව ආත්මික ආහාරයක් කරගනිමින් අපගේ මානසික තෘෂ්ණාවන් මරා අප හදවත් දෙවිඳුන් වෙත ඔත්සවාලුව මැනව. අපගේ නොහැකියාවන් බැරි භාවයන් හරිහැටි වටහා ගැනීමට ශුද්ධෝ ප්‍රඥාව දුන මැනව. දේව රාජ්‍යයට සැබෑ ප්‍රේමී සාක්ෂිකරුවෙකු වන්නට අවැසි ශුද්ධවන්ත ජීවිතයකට අප යොමු කළ මැනව. ශුද්ධෝ ජපමාල මෑණියනි, ක්‍රිස්තුන් වහන්සේට ප්‍රේමයෙන් උන්වහන්සේගේ දේව ස්වරූපය අපගේ පුත්‍ර භාවය තුළ නොබියව සාක්ෂි දරන්නට අයිති කරගන්නට උන්වහන්සේගේ ශුද්ධෝ වචනය තුළ දේවදාසියෙකු වී ඔබ වහන්සේගේ බැටළුවන්ට එඬියරෙකු වන්නට අවැසි දෙවිඳුන් තුළ පූර්ණ යැපීමට ශුද්ධෝ ජපමාලය නැමැති අවියෙන් අප ජීවිත සන්නද්ධ කළ මැනව, පවිත්‍ර කළ මැනව, ආලේප කළ මැනව. අතිශුද්ධෝ කන්‍ය මරියාවෙනි, අප ආරක්ෂා කළ මැනව. අප ඔබතුමියට ආදරය කරමු. අපවත් ලෝකයාවත් ගලවා ගැනීමට මැදිහත් වූ මැනව. මේ කීදේ අපගේ ස්වාමීන් වූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ උදෙසාම අපට ලැබේවා. ආමෙන්. ජේසුතුමන්ගේ ශ්‍රී දිව්‍ය හෘදයෙනි, අපට කරුණා කළ මැනව. මරියතුමියගේ නිර්මල හෘදයෙනි, අප නිසා යාඥා කළ මැනව. ශුද්ධෝ ජුසේ මුනින්ද්‍රයෙනි, අප නිසා යාඥා කළ මැනව. ආමෙන්.